සුබ දවසක් හැම දිනාටම නවක අය ඇලහැර ප්‍රදේශයේදී මේ වගේ රෆ් රබහ ලොට් මිලදී ගන්න ගියාම ඔගොල්ලෝ අමතක කරන්න එපා මේ ලොට් එකේ තියෙන එක ගලින් ගලට ඔගොල්ලෝ චෙක් කරන්න පුරුදු වෙන්න. ගල් චෙක් කරලා ඒ වගේ බර බලලා පිළිවෙලකට ඒ වගේ වර්ණ අනුව ගල් වෙන් කරගන්න. වෙන් කරගෙන මේ ලොට් එකට ඔගොල්ලෝ මිල තීරණය කරන්න. ලොට් එක දැක්ක ගමන් ඒකට ආස හිතිලා ඔයගොල්ලෝ ඒ කියන ලොකු මිලවල් එක්කලා මේ ලොට් ගන්න එපා. මේ වගේ අපිට වටිනාකම් ගන්න පුළුවන් ගල් ටික වෙන් කරගෙන වර්ණ වශයෙන් වෙන් කරගෙන ඒකෙත් ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා නම් විශේෂිත වර්ණ තියෙනවා රබහවල ඒ වර්ණ විශේෂයෙන් වෙන් කරගන්න. වෙන් කරගෙන තමයි ඔයගොල්ලෝ තීරණය කරන්න ඕන මේ ලොට් එකට මිලක් හොඳ මිලක් දෙන්න. ඊට පස්සේ ඒගොල්ලෝ කියන මිල අනුව ඔයගොල්ලන්ගේ මිල තීරණය කරගන්න පුළුවන් ලොට් එකේදී ඔයාලට